විශේෂ කෙනෙක් ඉන්න හදන්නේ දැන් වේදිකාවට. දන්න කෙනෙක් හඬින් බොහෝ විට දන්න කෙනෙක්. අහලා බලමු කවුද කියලා. එයා කොහෙද ඉන්නේ? කොහෙද ඉන්නේ? මේ පැත්තේ ඉන්නේ. දාසම්බප්පේ. මම ආට බොහොම ආදරෙන් ආරාධනා කරා අපි අපුඩියක් කමුද කට්ටියම. තව චුට්ටක් කරලා දුන්නා. තව පොඩ්ඩක් ඕ. all right හරි. මෙන්න අහගන්න ඉස්සරේ. ඩ්‍රෝන් වල විස්තර මෙව්වා. අහගෙන ඉන්න ඔයාලා. I guess course එක කරලා. ප්‍රතිඵල ගන්න ඔයාලා. ඩ්‍රෝන් වල විස්තර මෙව්වා. අහගෙන ඉන්න ඔයාලා. I guess course එක කරලා. ප්‍රතිඵල ගන්න ඔයාලා. right එන්නේ ඩ්‍රෝන් තාක්ෂණය මමත් ඉගෙන ගත්තා. ඉගෙනගෙන මම කරපු වැඩේ අන්තිමේටම තියෙනවා. පටෝෂයෙන් කියපුවා. right. මට එපා වෙලා හිටියේ. නමුත් ඩ්‍රෝන් තාක්ෂණය මම ඉගෙන ගත්තා. මේ ඔයාලට දැන් තියෙන chance right හරි. ඩ්‍රෝන් තාක්ෂණය උගත් පයිලට් වීලා. ලෝකේ හොඳම කම්පැනි එක ජොබ් එක ලැබිලා. හොඳම සැලරි එකක් අතට අරගෙන ඔයාලා. සපොට ඉන්න හොඳම කෙනෙක් හොයන්න බැඳලා. UAS ගැන මූලික දැනුම ලබලා. ඇරෝඩයිනමික් ගැන තව ඉගෙන ඔයාලා. එයාස්පේස් මෙට්‍රොලොජි දැනුම ලබලා. සර්වින්නෙන් මැපින් කරමු 3D කරලා. ඩ්‍රෝන් වල විස්තර මෙව්වා. අහගෙන ඉන්න ඔයාලා. I guess course එක කරලා. ප්‍රතිඵල ගන්න ඔයාලා. right ඇත්තටම මේ අර එළියේ තියෙන ඩ්‍රෝන් වල නැගලා කොහරි යන්නත් පුළුවන් නේ. ඒ තරම් ලොකු ඒවා තියෙන්නේ. right මම ඩ්‍රෝන් එකකට කරපුවාදී අන්තිමේටම තියෙන හන්ද. right informatics filming දැනුම ලබලා. agri drone mapping මෙහෙම නියමයට කරලා. ඩ්‍රෝන් එක කරගෙන හැම දෙයක්ම බලලා. ඉගෙන ගන්න දැන් I guess එකට ඇවිල්ලා. රටේ ඉන්න හොඳ ගුරුවරු ටිකට ලැබිලා. Saturday Sunday ඔයාලට course එක කරලා. theory එක practical උත් නියමයට කරලා. කණි ඔයා ලෝකේ හොඳම pilot කරලා. මම drone pilot වීලා. drone එක උඩට උස්සලා. ලිඳ උඩින් යවලා. ලිඳ ළඟ විස්තර හොයලා. ගමේ අය මාව හොයලා. පොඩ්ඩක් අල්ලලා බැඳලා. අවුරුදු 1000ක් දමලා. අයියෝ මට ඩ්‍රෝන් තහනම් කරලා. මට ඩ්‍රෝන් තහනම් කරලා. අවුරුදු 1000ක් දමලා. ඔන්න බේනවනේ මට ඩ්‍රෝන් තාක්ෂණේ අවුරුදු 1000කට තහනම් කරලා තියෙන්නේ. නාන ලිඳ උඩින් ඩ්‍රෝන් එක යවලා. ඔයාලා මේව කරන්න එපා. right thank you